පාර තිබ්බේ. අනිත් පැත්තට හරවල ගන්න. මේ විශ්ව එනවා. මේ දාන්සර බීම. අද 2026 ජුනි මාසේ 29 වෙනිදා. Hi guys, welcome back to my YouTube channel. අද තමයි පොසොන් පෝය දවස. දැන් වෙලාව හවස 3 විතර වෙලා ගොඩක් දන්සල් පටන් ගන්නේ හවස 4ට 5ටයි. ඒ කියන්නේ අපි ආපු වෙලාව පොඩ්ඩක් එහා මෙහා වෙලා තියෙනවා. දියා අපි මේ කොහෙද ඉන්නේ? කඩවල කීවෙනි දවසද? දෙවෙනි එක. මොනවාද? කලුඩ අයිස්ක්‍රීම්. මේ දාන්සර බීම. එතන බයි. කොපෙන්න මම දැකපු දෙයක් තමයි වෙස්සක් එකට වගේම පොසොන් එකටත් වැඩිපුරම තියෙන අයිස්ක්‍රීම්. දැන් නම් මගේ බඩ හොඳටම පිරීලා අයිස්ක්‍රීම් කාලම. දෙක ගෙනාවද? දුන්නනේ. දෙකක් කිල්ලුම දුන්නද? ඉල්ලුවේ නෑ දුන්නා. දුන්නා ඒක. ගිය පාර වෙස්සක් එකට මම අයිස්ක්‍රීම් කාලම වෙස්සක් එකෙන් පස්සේ ලෙඩ වුණා. මේ පාරත් ඉතින් ගෙදර අය බනිනවා. ඒ වුණාට ඉතින් කවුද ඒව ගණන් ගන්නෙ? අද විතරනේ කියලා හිතාගෙන තියෙන දවස්වලින් අයිස්ක්‍රීම් කනවා. ඒක තමයි චිල් එක. මාළු පාන් ගෙනාවා. තේත් දෙනව නේද? ඔව්. තේ බුත් ගන්නවද? තේ මං හිතන්නේ. ඊ කෝපි තෝන. ඔයාට එකයිද දුන්නේ? නෑ මට එකක් දුන්නා. මට දෙකක් දුන්න මාළු පාන්. ඒ මාළු පාන් දන්සලේ මාළු පාන් ඇත්තටම රසයි. ඊට කලිනුත් අපිට හම්බ වුණා මාළු පාන් දන්සලක්. අපි එතනට යද්දි මේවර වුණා. ගිය වෙසක් එකට වගේම පොසොන් එකටත් මේ පාර දන්සල් ගොඩක් තියෙනවා. ඔයාලගේ පැත්තේ මොනවාද තිබ්බේ දන්සල්? ඔයාලා දන්සල් කන්න ගියාද කියලා යටින් කමෙන්ට් කරගෙන යන්න. අමතක කරන්න එපා. අන්න තවත් දන්සලක්. ඒනම් කඩලා දන්සලක්. අපි මේ ඉන්නේ කිරිබත්ගොඩ කඩවතාවට. මේ හරියනම් අඩින් අඩි කොහොමද? කඩලාද? ආතර එකක් දුන්නේ. රායිද කඩලා. අයිස්ක්‍රීම් දන්සලත් දකින්නකන් හිතාගෙන යනවා ආයෙ කන්නේ දැන් ඇති කියලා. ළඟට ආපු ගමන් හිතෙනවා ආයෙ බෑල් එකක් ගත්තනම් හොඳයි කියලා. අන්න ඕක තමයි වෙන්නේ.
එක දන්සලක් ඉවර වෙද්දිම තවත් අයිස්ක්‍රීම් දන්සලා. ඉතින් නොකා ඉන්නවද? නෑ කනවා. ඇයි කන්නේ? ආසාව පෙරේත. මේ ගොඩ රසයි අරකට වැඩි. කොරිය? රහයි නේ. ඔව් hina වෙන්නකෝ. Na බේරෙනවා බං. දෙකයි අයිස්ක්‍රීම්. Kan. Kok kenapa? Mati tak? ඒ තොයිල් මේ මල පිස්සි වගේ. යන්ද? ස්ටෑන්ඩින්. ඔය මොකද කරන්නේ? කස වැඩි මේ. මොන නැද්ද ඩිය? පොඩ්ඩක් බිල බලන්න. මේක පත්තන්සලක් මේ වෙද්දි වෙලාව 6 විතර වෙලා අපිට අවසානෙට වගේ තමයි මේ බද්දන්සල හම්බ වුණේ. යනවද නැද්ද කියලා හිතාගෙන ආයෙ ගියා බත් එක ගන්න ඕනේ කියලා. අපි මෙතන තියාගෙන කෑවේ නැහැ. මේ බත් එක උත්තාගෙන ගෙදර ඇවිල්ලා තමයි කෑවේ. මෙහෙම එක පිට එක්කෙනා පොලිමේ යද්දී ඔයාලට මොනවද හිතෙන්නේ? මට නම් ඒක වෙනම දෙයක්. මම ආසයි මෙහෙම දන්සල් වඳින්න යන්න. ඒක මගේ ෆන් එක. ඒක මට කියන්න තේරෙන්නේ ඔන්න ඔය විදියට තමයි 2026 පොසොන් පොය දවසේ අපි දන්සල් වැන්දේ. වීඩියෝ එක කොහොමද කියලා යටින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. තවත් දවසක නම් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන. එතකන් හැමෝටම ජය වේවා. බයි බයි.